ඔයාලට මේ මෙතන පොඩ්ඩක් කැපිලා තියෙනවා. ඊට පස්සේ මැවුම් දාලා දවස් ගාණක් ගෙදරත් විදලා ඉවරලා යාගේ නිමාඩු ඉවර වුණා. එයා ට්‍රේනින් පීරියඩ් එකක ඉන්නේ. ඒතකොට එයාගේ ට්‍රේනින් පීරියඩ් එක දැන් මේ ආවේ නැත්නම් ට්‍රේනින් එක කවර් කරගන්නත් බෑනේ. ඒතකොට එයාට විතරම ආවව ට්‍රේනින් දෙන්නෙත් නෑ. බැජ් එකක් මගේ ගැටලුව තියෙනවා ට්‍රේනින් පීරියඩ් එක වෙන්න පුළුවන් නේද? මිනිස්සු ට්‍රේනින් එන්න එපා ජොබ් එකක් කරන්න. ඒතකොට මගේ තියෙන ගැටලුව දැන් එහෙම තුවාලයක් තියාගෙන ඒ තුවාලේ ප්ලාස්ටරේ අල්ල එළවලු හරි පරතුරු අල්ල බෑග් වලට දාලා පාරිභෝගිකයට ඒකට සහයෝගය දෙන එක හරිද වැරදිද ඒක? ඒතර ගැටලුවක් තියෙනවා. එතකොට ඔයාලගේ කන්සර්න් එකක් ඇවිල්ලත් නෑ. හරිද? එතකොට දැන් ඔයාලා මේ අනුරාධපුර කීල්ස් එක දැන් අපි කොහේ හරි ආවත් අපි මෙතනට ඇවිල්ලා තමයි වැඩි මුනර දීලා හරි යන්නේ. දැන් අපි දොරන් ගෙඩියක් ඇපල් ගෙඩියක් ගන්න හරියෙන් අඩුවට ගන්න පුළුවන්. මෙතන දැන් ඔයාලා නමක් තියාගෙන තියෙනවනේ කීල්ස් එකේ බඩු ගණන් ගියත් හරිද? එතකොට දැන් ඔයාලා පාරිභෝගිකයට දෙන්න ඕනේ සේවාව දෙන්න ඕනේ. අනිත් එක කෙනා කිව්වා ඔයාලා මීටින් එක කියලා. ඒක පාරිභෝගිකයා ඉල්ලීමක් කරනවා නම් කතා කරන්න කියලා ඔයාලාගේ යුතුයකමක් තමයි ඒකට ඒ සේවාව ලබා දීම. තේරුණාද? ඩියුටි මැනේජර් කෙනෙක් ෆ්ලෝ එකේ ඉන්නේ ඒකට. ඔය දැන් එයා උත්තරයක් දුන්නේ නැහැ නේද හරියටම? හරිද? එයා මීටින් කියලා කිව්වම ඒතකොට කට්ටිය බලාගෙන ඉන්නවා. ඒතර මම හිතුවේ අතර මේ බොරුවට මීටින් කියනවාද දන්නේ නැහැ නේ අපි. අපිට උදේට මීටින් තියෙනවා. ඒතර එදාලා ඔයාලගේ හෙඩ් ඔෆිස් එකේ නම්බර කිල්ලකට ඒගොල්ලෝ කියනවා හෙඩ් ඔෆිස් එකේ නම්බර එක නැහැ කියලා. ඔයාලා හෙඩ් ඔෆිස් එකේ නම්බර එක නැද්ද? හෙඩ් ඔෆිස් එක නැද්ද ඔයාලා? නම්බර එක මම දෙන්න කියලා කිව්වා. ඒක මගේ නම්බර එක. හෙඩ් ඔෆිස් එකේ අපි නම්බර කිව්වොත් ඔයාලට දෙන්න අයිතියක් නැද්ද අපිට එතකොට? හෙඩ් ඔෆිස් එකේ අර නෝමල් කෝල් සෙන්ටර් එකේ නම්බර එක තියෙන. ඒක දැම්මත් එතකොට දැන් ඔයානේ මේකේ මැනේජර් එතකොට ඔය මැනේජර් එකෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැතුණාම එතකොට ඊගා නිලධාරියා අපි කොහොමද කතා කරාම එතකොට අපි සම්බන්ධ කරගන්නේ කොහොමද? ඒකට අර කෝල් සෙන්ටර් එක නම්බරේ තමයි ඔය බිලේන ලෑන්ඩ්ලයින් නම්බර එක තමයි කතා කරන්නේ. ඒ කියන්නේ හොරාව ආරක්ෂා කරන්න අනුරාධපුර කීල්ස් එක සිස්ටම් එක හදලා තියෙන කෙනා කියන්නේ එතකොට. ඕක ඕල් කීල්ස් වල තියෙන්නේ නෑ ඒක තමයි මම කියන්නේ. දැන් ඔය ආයතන වල තියෙන ප්‍රශ්න ඕකනේ. හරිද? දැන් ආයතන වල තියෙන ප්‍රශ්න ඕකනේ. ඒක දේශීය ඒජීඑම් කෙනෙක් මොකෙක් හරි අපිට සම්බන්ධ කරගන්න බෑනේ. සර් කතා කරලා එතනට කතා කරපු ගමන් එයාලා ඒක සිස්ටම් එකකට ලොක් කරනවා. ඒකට අදාළ සියලු දෙනාට මේ සෙක්ෂන් එක අදාළ සියලු දෙනාට මේක පෙන්නනවා. එහෙම නැතුව එක එක්කෙනා කෝල් කරන්න ගත්තොත් දවසට එයාලට ඔච්චර කෝල්ස් ප්‍රමාණයක් ඇයිද? ඉතින් සිස්ටම් එකක් හදලා තියෙන කම්ප්ලේන් සිස්ටම් එකක් හදලා තියෙන. ඉතින් මෙහෙමනේ බොරුවට කම්ප්ලේන් කරන්නේ නැහැ නේ දරුවෝ. මිනිස්සේ හරි දැන් ඉතින් අවුට්ලට් 134ක් තියෙනවා. ඕකෙන්ම ආවොත් ඒ මිනිසුන්ට ඇත්තටම කෝල්ස් දැන් වාගින විතර රාජ්‍ය සේවකයෙක් ඉන්නවා මම හිතන්නේ මේ ලක්ෂ 3කට ගන්න ආසන්න. ඔය මිනිසුන්ට ඒක පඩි හදන්න එකම ඩිපාර්ට්මන්ට් එකකින් නේද? ඒක හරි නේද? ඔය පාරකට මම උත්තරේ දුන්නේ. එයාලා 100 ගාණක් නේ තොරේ ඉන්නේ එතකොට. හරිද? ඒතර මම කියන්නේ කම්කරු නීතිය අනුව එයාට අසනීප තත්ත්වයක් තියෙනවා නම් එයා නිවාඩු වරින්න. පඩි සහිත හරි නයිත හරි හරි. ඔය දැන් අපි දන්න පොඩි එක්කෙනෙක් ඇවිල්ලා ඔතන ඇවිල්ලා ඇපල් ගෙඩියක් එයා ඒ තුවාලකරු දාලා දෙනවා. එතකොට තුවාලකරු දාලා දෙන එකට ඕක විස බීජයක් වුණොත් මොකද කරන්නේ? කවුද වකීම බාරගන්නේ? ඒතර ගැටලුවක් තියෙනවා. ඒකට දැන් ඔය කන්සර්න් එක පළවෙනි වතාවට තමයි ඔය ආවේ. ඒතකොට දැන් අනිත් කාරණාව තමයි දැන් ඒක අනිත් කාරණාව තමයි ඔයාලගේ මම දැක්ක Facebook එකේ දාලා තියෙනවා. දැන් ඔයාලා රුපියල් 3ක් 4ක් ඉදිරි වෙනකොට ඔයාලා මේ සිස්ටම් එකට දානවා. යාගෙන් අහලා දානවා. දැන් හිතන්නකෝ දැන් මට යාළුවෙක් කතා කරලා ඇහුවා මෙහෙමයි සහෝදරයා දැන් ඒගොල්ලෝ කීල්ස් වල කෝටි දෙකක් එහෙම ස්ථාවරයක් තිබුණොත් හැම කීල්ස් එකෙම උණ්ඩ කොච්චර පොලියක් එනවද කියලා අහනවා. ඉතින් හරිද? දැන් ඔයාලා පැත්තෙන් කියනවා අර පොයින්ට් එකක් දෙනවා හරි මේ කියලා කියනවා. ඒක වෙනම කතාවක්. මම කියනවා. ඔය කන්සර්න් එක ආවට පස්සේ දැන් ඔයාලගේ දැන් හිතන්නකො අද රුපියල් 3ක් ඔයාලට දැම්මොත් ඔයාගේ ඊළඟ බිල් එකේ රුපියල් 3ක අවශ්‍යතාවයක් තියෙනවා නේද? ඒ බිල් එක ඔටෝමැටිකලි මේ සෙටල් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඊළඟ බිල් එක ඒක සෙටල් වෙලා යනවා.